කවුරුම හරි කෙනෙක් ඔයාගේ වෙනුවෙන් දේවල් කරයි හෝ කරලා දෙයි කියලාද ඔයත් බලන් ඉන්නේ. එහෙනම් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද අපේ ජීවිතේ කවුරුත් අපි ආස විදියට අපිට දේවල් කරලා දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එතකොට එහෙමනම් කරලා දෙන්න පුළුවන් කවුරුම හරි ඉන්නවද? ඔව්. ඒ තමයි ඔයා. ඔයාට විතරයි ඔයාව සතුටින් තියන්න පුළුවන් කැමැතිම දේවල්, ආසම දේවල් කරන්න පුළුවන් එකම කෙනා. අනික Tamanව සතුටින් තියන්න මහ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මහන්සි වෙච්ච දවසක නිවාඩුවක් අරගෙන කොහේ හරි යන්න. ඔයා කැමති ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා නම් කවුරුත් එනකම් බලන් ඉන්න එපා. ඔයා තනියම ගිහින් ඒ ෆිල්ම් එක බලන්න. ඔයාට සල්ලි ලැබුණු ගමන් අලුත් ෂොප් එකකට ගිහිල්ලා අලුත් ඇඳුමක් ඔයාටම අරන් දෙන්න. යන්න කැමති රෙස්ටොරන්ට් එකක්, කැෆේ එකක් තියෙනවා නම් තනියම ගිහින් ඒ කෑම වල රස විඳින්න. ඉතින් මේ දේවල් කරන්න ඔයාට කවුරුත් එනකම් බලන් ඉන්න ඕනේ නැහැනේ. ඔයාටම පුළුවන් ඔයාගේ සතුට තීරණය කරන්න. අපි වෙන කාගෙන් හරි මේ දේවල් බලාපොරොත්තු වෙන්න ගියොත් තමයි එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා අපිටම අපි ගැන දුක් වෙන්න වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් තමන්ට දේවල් කරන්න ඉස්සර වෙලාම ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාගේ ජීවිතේ ඉන්න අයගෙන් හෝ ජීවිතේට එන අයගෙන් මොන අඩුපාඩුව තිබ්බත් ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාට ආදරේ ඔයාට දේවල් කරනවා.